මේ ඉන්නේ රත්නසිරි මාමා. එයාට මොරිස් මයිනර් එකක් තියෙනවා. අර බලන්න අර රත්නි මාමගේ කාර් එක. එයා පිවත් දාගෙන ඇයිද? ළමයි කොහෙද මේ යන්නේ? කඩේට යනවා මාමි. මාත් එහෙට යන්නේ. නගින්න වාහනේට. උරේ යන් ඉක්මන් කරන්න. මම මේක විකුණන්න ඉන්නේ ළමයෝ. අපේ ලොකු පුතාගේ රට යන වැඩේට සල්ලි ටිකක් ඕනේ. මං දන්නම් මාමි කීයද? අනේ පුතේ පුතාලා හොඳට ඉගෙන ගන්නකෝ. ඊට පස්සේ ගමු. හොඳේ? මං ලොකු වෙලා ඉගෙනගෙන සල්ලි එකතු කරලා ගන්නවා මාමගේ වගේම ලොකුව කාර් එකක්. මම මේ කාර් එක විකුණන්න ඉන්නේ. ගන්න කවුරු හරි ඉන්නව නම් කියන්නකෝ. හොඳේ? සුමනෙකොළුවෝ මේ මට මොරිස් මයිනර් එකක් ගන්න ඕන. සල්ලිත් තියෙනවා. කවුරු හරි දැක්කොත් කියනවයි. විජේ මාමේ මොරිස් මයිනර් ගන්න මන් දැකලා නෑනේ මේවට. අඩුයිනේ ඕවා. විජේසිංහ මාමා කඩේට වෙලා තේ එකක් බොන ගමන් කල්පනා කරන්නේ කොහෙන්ද එයා ආස කරන මොරිස් මයිනර් එකක් ගන්න කියලා. අංකල් මට වතුර බෝතලයක් දෙන්නකෝ. පුතාගේ බයික් එක නම් මරුවා. තැන්ක් යූ අංකල්. ඒක නෙමෙයි. ඔය බයික් එක දැන් හොයාගන්න අඩුයි නේද? ඔව් අංකල් මේව නම් දැන් ටිකක් හොයාගන්න අමාරුයි. මටත් මේක හම්බුනේ ඉක්මන් එකෙන්. ඉක්මන් එකෙන් කිව්වේ. අයියෝ අංකල් ඉක්මන් එක ඒක වෙබ්සයිට් එකක්. ෆෝන් එකට ඇප් එකකුත් තියෙනවා. මේ තියෙන එක. අංකල්ට ඕන නම් ඒකේ මොනවා හරි විකුණන්නත් පුළුවන් මොනවා හරි ගන්නත් පුළුවන්. හරිම ලේසි. අඩඩා එහෙමයි. කෝ බලන්න ඕකේ මොරිස් මයිනර් තියෙනවයි කියලා. මොරිස් මයිනර් නෙවෙයි අංකල් හැම වාහනයක් වගේම තියෙනවා. පේන හැටියට නම් මොරිස් මයිනර් එකක් තාම විකුණන්න දාලා නෑ වගේ. එහෙමද? ඕකේම එකක් තිබ්බොත් මට කියනවයි. අංකල් මං කියන්නම්. ඒත් අංකල්ටම බලන්න පුළුවන්. කෝ දෙන්න අංකල්ගේ ෆෝන් එක. මොකද මේ මෙච්චර මිනිස්සු පිරිලා? මේ තියෙන්නේ ඉක්මන් ටවුන් ස්ටෝම්. රත්නසිරි මාමා වාහනේත් නවත්තලා බොහොම කුතුහලෙන් ටවුන් ස්ටෝම් එකෙන් මොකක්ද වෙන්නේ කියලා බලන්න ගියා. සේවක මහත්මයාක් ඇවිත් ඉක්මන් එකේ ඇඩ් එකක් දාගන්න විදිය සහ ඉක්මන්හි වාසි රැසක් ගැන රත්නසිරි මාමට කියලා දුන්නා. ඉතින් මාමත් ඒ වෙලේම එයාගේ මොරිස් මයිනර් එක විකුණන්න ඇඩ් එකක් දැම්මා. විජේසිංහ මාමා ඉතින් දැන් කොයි වෙලෙත් ඉක්මන් ඇප් එකේම තමයි. එයා ආස කරන වාහනේ විකුණන්න තියනවද කියලා බලනවා. ඔහෙත් ඵලයක්. මෙන්න මං හොයන විදිය මොරිස් මයිනර් එක දැම්ම කෝල් කරන්න ඕන. හෙලෝ රත්නසිරි මහත්තයද? ඔයාගේ මොරිස් මයිනර් එක විකුණන්න දාලා තිබ්බා. මට ඒක බලන්න පුළුවන්ද? මෙයාව පරිස්සමින් බලාගන්න හොඳේ. අයියෝ රත්නසිරි මහත්තයා අනිවාර්යෙන් මම මේ වාහනේ ගන්න ලොකු ආසාවකින්නේ. මම මෙයාව හොඳට බලා ගන්නවා. එන්න විජේසිංහ මහත්තයා. කොහොමද ඉතින්? කාලෙකින් නේද? හොඳින් ඉන්නව රත්නසිරි මහත්තයා. වාහනේ හොඳින් තියෙනවනේ. රත්නසිරි මහත්තයා නඩත්තු කරපු විදියටම මාත් මෙයාව නඩත්තු කර නිසා මට කිසිම ලෙඩක් දුන්නේ නැති තරම්. ගනුදෙනුවකට එහා ගිය හදවත් එකට යා කළ ඔන්ලයින් අලෙවිකරණේ ප්‍රමුඛයා ඉක්මන්